ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොයි වෙලාවකවත් කොතනකවත් භාග්‍යතුන් වහන්සේ නිතර දේශනා කරන්නේ ඇහැ රූප හෙව්වට අපි රූප නොදී ඉන්න බලන්න ඕනේ. අපි රූප දෙන හැම මොහොතකම අපි දුක් විඳිනවා විතරයි. රූපේ දුක් විඳින්නේ නැහැ. දැන් අපි හිතමුකෝ අපි ඇහැ රූපයක් හොයනවා ටීවී එකක් කියලා. අපි ටීවී එක සල්ලි දීලා ගෙනල්ලා ලස්සන ස්ටූල් එකක් උඩ තියලා රෙද්දකින් වහලා සතියකට සැරයක් ඒක පිහිනවා. දැන් ටීවී එකද දුක් විඳින්නේ අපිද දුක් විඳින්නේ? ඈ කවුද දුක් විඳින්නේ? අපි දුක් විඳිනවා. ටීවී එක සපාන ටීවී එක ෂෝරූම් එකේ තිබ්බත් සැපට ඉන්නවා. අපි ගෙදරට ගෙනල්ලත් සැපට ඉන්නවා. අපි මේ මැත්තේ නැහිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. ඇහැ කියලා කියන්නේ රූප ආයතනයක්. රූපමයි හොයන්නේ. රූප හොයලා තමයි ඇහැ ජීවත් වෙන්නේ. දැන් අපිට ජීවත් වෙන්න කණ්ඩ එපයි. අපි 3 වේලක් කන්න ඕනේ, වතුර බොන්න ඕනේ, නාන්න ඕනේ, ඇඳුම් අඳින්න ඕනේ, බුදියන්න ඕනේ. ඒ ටික නොකළොත් මේ කය පවත්වන්න බෑ. අන්න කය ජීවත් වෙන්නේ ආහාරයෙන්. ඒ වගේ මේ ඇහැ ජීවත් වෙන්නේ රූප වලින්. සමහරු මේ රූප බලලා ඒ අයට රූප බලන්න නැතුව ඉන්න බෑ. දැන් බලන්න බස් එකක යනකොට පාරේ යනකොට බලන්න සමහර මේ තරුණ ළමයි පිස්සෝ වගේ. ෆෝන් එක හෙට මෙහෙට කර තමයි තල්ලු කර යන්නේ. ෆෝන් එක ඇඟිල්ලෙන් තල්ලු කර කොයි වෙලෙත් රූපම හොයනවා. තව සමහරව ඉන්නවා ශබ්දම හොයනවා. කොයි වෙලේ බැලුවත් ඉයර්ෆෝන් කනේ ගහගෙන. එහෙම නැත්නම් රේඩියෝ දාගෙන. සමහර අය ඉන්නවා දිව. එයාලා රසමයි හොයන්නේ. කෑමමයි හොයන්නේ. කොයි වෙලෙත් කන එකමයි කරන්නේ. තව අය ඉන්නවා පහස හොයනවා. ඒ අය කයට පහසමයි හොයන්නේ. කොයි වෙලෙත් කොහේ හරි යන ගෑණි පිරිමික් දැලේ දාගන්න තමයි බලන්නේ. තව අය ඉන්නවා කියවන්නමයි දක්ෂ. එයාලා කියවන්නම තමයි හොයන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් දේශනා කරනවා එහෙම අපි කරන්න ඕනේ ඒක පාලනය කරගන්න ඕනේ. ඇහැ රූප ඉල්ලුවට අපි රූප නොදී ඉන්න ඕනේ. ආන්ගේ දැන් එතනදී අපිට සැනසීමක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි මේ ලෝක කියලා කියන්නේ කෙලෙස් කඳු පිටින් තියෙන්නේ. හරියට අයිස් කඳු වගේ. ඒ වගේ කෙලෙස් කඳු තියෙන ලෝකේ අපි කෙලෙස් කඳු අපේ ඇඟට දාගන්න නැතුව අපේ තියෙන කෙලෙසුත් අර ඒ කඳු වලටම හේතු කොල්ල පැත්තකට වෙනවා මිසක් එහෙම බුද්ධිමත් වෙන්න ඕන. දැන් අපිට මතකයි අපේ අම්මලා කොස් කපනකොට වතුර ගගා කොස් කෑල්ල තියෙන කොහොල්ලෑ ටික ඔක්කොම ගුලියකට ගන්නවනේ. එතකොට අර ඒ කපන කෑල්ලේ ඒ කොහොල්ලෑ ටික අර ගුලිය අරගෙන වතුර යොබලා අර රවුම් කරනවා. ඒතකොට කොස් ගෙඩියේ තියෙන සියලුම කොහොල්ලෑ ටික අර ගුලියට ගන්නවා. ඒ වගේ මේ අපි ළඟ තියෙන කෙලෙසුත් පුළුවන් නම් අර කෙලෙස් කඳ වලට හේතු කරලා දාලා අපි නිදහස් වෙන්න බලන්න ඕනේ. මේ තියෙන කෙලෙස් වල මදිවට තවත් අපි කෙලෙස් එකතු කරගත්තොත් අපිට මේ ලෝකේ තනසීමක් හොයාගන්න වෙන්නේ නැහැ. අපි හැමදාම එකම තැන ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක තේරුම් අරන් කටයුතු කරගන්න ඕනේ. ඉතින් ඒක පෙන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරයි. අපිට දැන් අපි ආශ්‍රය කරා දෙමෝපියෝ ආශ්‍රය කරා සහෝදරයෝ ආශ්‍රය කරා ඥාතියෝ අසල්වාසියෝ ඉතින් මේ කවුරු ආශ්‍රය කරත් අපිට මේ ගැන කියලා දුන්නේ නැහැ. ඒ අය කිව්වේ මේක මෙහෙන්න අපිව දාලා යන්න එපා අපිව අමතක කරන්න එපා අපිට නිතර කතා කරන්න අපිව මෙයා නිතරම කිව්වේ ඒක. නමුත් සම්මා සම්බුදු කෙනෙක් විතරයි කිව්වේ මේ ඇහැයි රූපයයි නිසා ඔබ සංසාරේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. මේ ඇස නිසා රූපේ නිසා ඔබ අනන්ත සංසාරේ දුක් විඳා. එක අම්මා කෙනෙක් නිසා අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩි. එක තාත්තා කෙනෙක් හින්දා අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩි. එක දරුවෙක් හින්දා අම්මා කෙනෙක් අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩි. ওই විදිහට උපමා වලින් පෙන්වුවා සංසාරේ විඳපු දුක්. ඒතර සතර මහා සාගරයේ මොන තරම් වතුර තියෙනවද? ඒ වතුර පරාද වෙන්න අපි ඇඬුවා නම් මොන තරම් දීර්ඝ සසරකද මේ ඉන්නේ. තවත් ඒ මහ මුහුදට වතුර වැඩි කරොත් එහෙම අර සුනාමියාව වගේ ඒ වතුර වැඩි වෙලා මේ මහ පොළොවට ඇවිල්ලා මිනිස්සු ටික මරලා දානවා. ආන් ඒ වගේ අපි මේ තව කෙලෙස් වැඩි කරගන්න අපිට වෙන්නේ මේ දුකම උරුම කරගන්න. ඒ නිසා මේ දැන් ඉන්නේ ආලෝකයක.
මේ ආලෝකයේ ඉඳගෙන බුදුරජාණන් දේශනා කරේ තවත් ආලෝකයට එනවා මිසක් ආලෝකයෙන් අඳුරට යන අවඥාන මෝඩ චරිත වෙන්න එපා කිව්වා. ඒ නිසා හැම මොහොතකම හැම වෙලාවකම තමන් බුද්ධිමත්ව කටයුතු කරගෙන මේක දුකක් මේක අවබෝධ කරගන්න ඕනේ මේ බැඳීම් නිසා තමයි මේ කෙලෙස්. දැන් හිතන්නකෝ අම්මා ඉන්න ගෙදර දැන් ඉන්න ගෙදර මේ වෙලාවේ තියෙන බඩු මුට්ටු ටික තියෙනවා. ඕකට අම්මා ආසම කරන තවත් දෙයක් ගෙනල්ලා ඔය ගෙට ඇතුල් කරපු ගමන් ප්‍රශ්නේ පටන් ගන්න නැද්ද? ප්‍රශ්නේ පටන් ගන්නවනේ නේද? තමන්ට දැන් ඒක දැන් හොයන්න දැන් ඒ උපමාවට මේ ගන්න දැන් තමන් ඔන්න තරුණ කාලේ ඉන්නවා. තරුණ කාලේ ඉන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තැන යනවා ඕන විදිහට කනවා බොනවා ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේට කෙනෙක් ඇතුළත් වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ පටන් ගන්නවා. ඊට පස්සේ අර තමන්ට ඕන දේ කන්නද තමන්ට ඕන විදිහට අඳින්නද තමන්ට ඕන තැනක යන්නද නැහැ. ඔක්කොම අර කෙනාගේ යටතේ කරන්න ඕනේ. ඊළඟට එතනදිත් යම් කිසි මට්ටමක සැනසීමකින් ඉන්නවා. ඔය අතරට ළමයෙක් එනවා. ඉවරනේ මුළු ජීවිතේ. බලන්නකො මේ කෙලෙස් කඳු ඇවිල්ලා හේතු වෙන හැටි අපේ ජීවිතේට. අන්තිමේ දැන් අර ළමයෙක් ආවට පස්සේ දැන් ප්‍රශ්න ගොඩයි. දැන් තමන්ගේ ජීවිතේ සම්පූර්ණම තිබ්බ නිදහස නැතුව යනවා. නමුත් ඒක මේ ලෝකේ කවුරුත් තේරුම් ගන්නෑ. ඒක සැපයක් කියලා හිතාගෙන සම්පතක් කියලා හිතාගෙන එහෙමත් නැහි ඉන්න පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න බුද්ධියක් නැති වුණොත් හැමදාටම ඉතින් ඕක තමයි. ඉතින් ඒක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දවසට එක කෙලෙසයක් හරි දුරු කරගන්න බලනවා මිසක් ඒක මේ කෙලෙස් ලක්ෂ ගණන් ලං කරගන්න බලන දැන් ගොඩක් අය ඒකනේ කරන්නේ. එක කෙලෙසයක් හරි නැති කරගන්න බලන්නේ තියෙන කෙලෙස් කන්දට තවත් කෙලෙස් කඳු වැඩි කරගන්න. ඒගොල්ලෝ ඉතින් විඳෝ ඉන්නවා. කවුද කියන්නකො මේ ජීවිතේ කතාවද බඳපු කියලා සතුටෙන් හිනා වෙලා ඉන්නේ. කවුරුත් නැහැ. ඔව් ඉතින්. එතකොට බඳපු නැති කෙනෙක් බලන්නකො. ඒ කෙනා ඉන්නේ දුකින්නේ බඳින්න නැතුව. දරුවෝ නැති කෙනෙක් ඉන්නේ දුකෙන් දරුවෝ ඉන්න කෙනා ඉන්නේ දුකෙන්. ඉතින් මේක කොහේ බැලුවත් තියෙන්නේ දුකකුයි කෙලෙස් කන්දකුයි විතරයි. කසාද බැඳපු කෙනා කෙලෙස් වගුරන්නේ කොහොමද? එක එක විදිහට වපුරනවා. ඒක තමයි දැන් ඔය ඉන්න නිදහස දැන් ඔය සෞකත් සංසාරේ පිනක් ඔය. සසරේ කරගත්ත ඔය අම්මලා කරගත්ත පිනක් නිසා තමයි ওই විදිහටවත් ඉන්නේ. නමුත්